යුබෝවන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ ගණදෙවියන්ට නිවැරදිව වන්දනා කරන ආකාරය ගැනයි. බාධා දුරු කරලා ජීවිතයට සාර්ථකත්වය සහ සුබත්වය ලබා දෙන දෙවියන් ලෙස ගණදෙවියන් බොහෝ දෙනා විශ්වාස කරනවා. ඒ නිසා අද මේ වීඩියෝ එකෙන් නිවසේදී සරලව සහ ගෞරවයෙන් ගණදෙවියන්ට වන්දනා කරන ආකාරය පියවරෙන් පියවර බලමු. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මේ වගේ ආධ්‍යාත්මික වීඩියෝ තවත් බලන්න සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ගණදෙවියන්. ගණදෙවියන් හෙවත් ගානේෂ් දෙවියන් බාධා ඉවත් කරන දෙවියන් ලෙස හඳුන්වනවා. අලුත් වැඩක් ආරම්භ කිරීමට පෙර අධ්‍යාපනයේදී, ව්‍යාපාරවලදී, ගමන් බිමන් සහ ජීවිතයේ වැදගත් අවස්ථාවලදී ගණදෙවියන්ට වන්දනා කිරීමෙන් සුබ ප්‍රතිඵල ලැබෙන බව විශ්වාස කරනවා. ඒ වගේම බුද්ධිය, සාර්ථකත්වය සහ සාමය ලබා දෙන දෙවියන් ලෙසත් ගණදෙවියන් සැලකෙනවා. ගණදෙවියන්ට වන්දනා කිරීමට අවශ්‍ය වන දේවල් අපි බලමු. ගණදෙවියන්ට වන්දනා කිරීමට ඔබට අවශ්‍ය වන්නේ සරල දේවල් කිහිපයක් පමණයි. පහන් එකක් හෝ පහන් දෙකක්, හඳුන්කූරු, මල්, පළතුරු හෝ රස කැවිලි. ඒවා හැමදාම අත්‍යවශ්‍ය නැහැ. පූජාවල්, විශේෂ පූජාවල් තියෙනකොට අනිවාර්යයෙන් අත්‍යවශ්‍යයි. පිරිසිදු වතුර වීදුරුවක්. ඒ වගේම ගණදෙවියන්ගේ රූපයක් හෝ පිළිමයක් අනිවාර්යයි. වැදගත්ම දේ තමයි පිරිසිදු සිතකින් සහ ගෞරවයෙන් වන්දනා කිරීම. අපි බලමු නිවැරදිව වන්දනා කරන ආකාරය. මුලින්ම වන්දනා කරන ස්ථානය පිරිසිදු කරගන්න. පිරිසිදුකම කියන්නේ ආධ්‍යාත්මික වන්දනාවේ වැදගත් කොටසක්. දෙවැනියට පහන් දල්වන්න. පහන් එළිය කියන්නේ අඳුර දුරු කරලා ජීවිතයට ආලෝකය ලබා දීමේ සංකේතයක්. හඳුන්කුරු දල්වලා මල් සහ පළතුරු ගණදෙවියන්ට පූජා කරන්න. ඊට පස්සේ දැන් ඔයාගේ හිත සංසුන් කරගෙන ඔයාගේ ප්‍රාර්ථනා කියන්න. ඔයාට අවශ්‍ය දේවල්, බාධා දුරු වීම, පවුලේ සතුට සහ සාර්ථකත්වය ඉල්ලා ප්‍රාර්ථනා කරන්න. ඉන් පස්සේ ගණදෙවියන්ට කියන මන්ත්‍රය කියන්න. ඕම් ගම් ගණපතයේ නමහ. මේ මන්ත්‍රය ඉතා ජනප්‍රිය මන්ත්‍රයක්. ඕම් ගම් ගණපතයේ නමහ. මේ මන්ත්‍රය 3 පාරක් කියන්න. මෙම මන්ත්‍රය භක්තියෙන් කියන එකෙන් සිතට ශාන්තිය සහ ධෛර්යය ලැබෙන බව විශ්වාස කරනවා. වන්දනා කරන විට මතක තියාගන්න ඕන තවත් වැදගත් කරුණු කිහිපයක් තියෙනවා. පිරිසිදු සිතකින් වන්දනා කරන්න. අන් අයට අයහපත් ප්‍රාර්ථනා කරන්න එපා. නිතිපතා වන්දනා කිරීමෙන් සිතේ සාමය වැඩි වෙනවා. භක්තිය සහ ගෞරවය තමයි වැදගත්ම දේ. ඉතින් මේ විදියට ඔබගේ නිවසේදී සරලව ගණදෙවියන්ට වන්දනා කරන්න පුළුවන්. මේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න සහ යාළුවන්ටත් ෂෙයා කරන්න. තවත් ආධ්‍යාත්මික සහ වැදගත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට ජය සහ සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. දෙවි රැක වරණයි.